හැමෝටම සුබ දවසක්. හැමෝම පිළිගන්නවා අදත් වෙනදා වගේම මගේ travel top with DK YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අරන් එන්නේ අපි ඉන්න සිටි එකේ පාක් එකක් තියෙනවා. ඒක ගොඩක් ලස්සනයි. ඒ පාක් එකේ ලස්සන view point එකක් තියෙනවා. ඉතින් අද නිවාඩු දවසේ හවස් වරුවේ පොඩි රවුමක් දාන්න කියලා හිතුවා. දැන් වෙලාව 7:00ට විතර. ඉතින් ඊට බැහැගෙන යන වෙලාවට ගොඩක් ලස්සනයි. ඉතින් මේ ටයිම් එකට ගොඩක් අය පාක් එකට එනවා, එක ට්‍රිප් යනවා. ඉතින් එහෙම තමයි මේ දවස්වල සමර් එක ගෙවෙන්නේ. සමර් එකේදී ගොඩක් යුරෝපයේ රටවල් වලට ඉර පායලා තියෙන කාලය වැඩි වෙනවා. ඒක සාමාන්‍යයෙන් උදේ 5ට විතර තමයි ඉරව්ව වැටෙන්නේ. රෑ 10 විතර වෙනකන් ගොඩක් සිටි වලට යුරෝපයේ ගොඩක් රටවල් වලට ඉර පායලා තියෙනවා. ඒක රටින් රටට වෙනස් වෙනවා. රුමේනියාවේ සාමාන්‍ය 8:05 කාලෙට වගේ ඉර පායනවා. ඉර බහිනකොට 9:00 10 විතර වෙනවා. ඒක තව මාසයක් දෙකක් විතර යද්දී ටිකක් කාලේ වැඩි වෙනවා. වින්ටර් කාලේදී ඉර පායලා තියෙන කාලය ගොඩක් අඩු වෙනවා. සාමාන්‍යයෙන් උදේ 8ට විතර තමයි අවුව වැටෙන්නේ. 4:00 විතර ඉර බහිනවා. ගොඩක් අය මේ කාලේදී හවස් වරුවට එක ට්‍රිප් යනවා, විනෝද වෙනවා. අපි ඉන්න සිටි එක තියෙන්නේ බුල්ගේරියා බෝඩරේ. ඒ කියන්නේ බුල්ගේරියා බෝඩරේට කිලෝමීටර් 2ක් වගේ තමයි තියෙන්නේ. අපි ඉන්න හරියෙන් රුමේනියාවේ බුල්ගේරියාවේ වෙන් වෙන්නේ ලොකු ගඟකින්. බුල්ගේරියාවට යනවා නම් අනිවාර්යයෙන් ගඟ ක්‍රොස් කරන්න ඕනි. ඒ ක්‍රොස් කරන්න මෙහි තියෙන ෆෙරි බෝට් කියලා ලංකාවේ පාලම් පාරුව වගේම තමයි බෝට්ටුවක්. ඒ බෝට්ටුවට වාහන එහෙම ලෝඩ් කරලා තමයි බුල්ගේරියාවට යන අය යන්නේ. බුල්ගේරියාව සෙනගන් රටක් හින්දා අපේ වීසා එකෙන් අපේ TRC එකෙන් බුල්ගේරියාවට යන්න පුළුවන් travel කරන්න. ඒ සිටි එකටත් යන්න ID එකක් තියෙනවා. ඉස්සරහට ඒ සිටි එකටත් ගිහිල්ලා වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙතන ගඟෙන් එහා පැත්තේ තියෙන පොඩි දූපතක්. මේ දූපත සමයකේදී විතරයි ඕපන් කරලා තියෙන්නේ. මේ වගේ බෝට්ටුවකින් තමයි යන්න තියෙන්නේ. ගියාට පස්සේ එක එක පංචර් තියෙනවා. පොඩි පොඩි කූඩාරම් ගහලා තියෙනවා. ඒ කූඩාරම් වල අවුවත් අපි ඉන්න ඒ වගේ කබාන්, රූම්ස්, රෙස්ටුරන්ට්, කැම්බ බීම ඒ වගේම පොඩි කැලයක් තියෙනවා. ඒ කැලේ ඇවිදින්න යන්න පුළුවන්. මේ බෝට්ටුවෙන් මේ පැත්තට නම් ඒ දූපතට යන්න ලේ 5ක් ගන්නවා. ඔයාලත් කලරා ෂවට් එකෙන් නම් ඔයාලත් එන්න ඇවිල්ලා මෙතන එහා පැත්තේ බෝට්ටුවේ ගිහිල්ලා පොඩ්ඩක් කැලේ ඇවිදලා ඒ වගේ එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව මේ සිටි එකේ තියෙනවා සත්තු 7ක්. සූ එකක් තියෙනවා. සූ එකටත් යන්න පුළුවන්. සූ එකට යන්න ලේ 10ක් ගන්නවා. ඔයා බුකරෙස්ට් ආවට කෙනෙක් නම් ඔයාලත් එන්න පුළුවන්. බුකරෙස්ට් නම් මේ සිටි එකට එන්න ක්‍රම දෙකක් තියෙනවා. බස් එකේ එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ට්‍රේන් එකේ එන්නත් පුළුවන්. ට්‍රේන් එකේ එනවා නම් මගින් බැහැලා තව ට්‍රේන් එකකට මාරු වෙන්න ඕනි. බස් එකේ එනවා නම් ලේ 50ක් ගන්නවා බුකරෙස්ට් නම් එන්න. බුකරෙස්ට් වල තියෙන සවුත් රේල්වේ ස්ටේෂන් එක ළඟ, නෝර්ත් එක නෙමෙයි සවුත් එක ළඟ මේන් සිටි එකේ නම් පොඩි පොඩි සිටි වලට යන්න තියෙන්නේ පොඩි බස් එක නිකන් වෑන් එකක් වගේ. ගොඩක් බස් වල කොන්දොස්තර නැහැ. සල්ලි ඩ්‍රයිවර්ම තමයි සල්ලි කලෙක්ට් කරගන්නේ. බුකරෙස්ට් නම් එනවා නම් පැය එකමාරක් දෙකක් විතර තමයි යන්නේ. බලන්න වැඩි විස්තර ඕන නම් මම නම්බරේ දාන්නම්. ඉතින් මට මෙසේජ් එකක් දාන්න. මම ෆ්‍රී වෙලාවට රිප්ලයි එකක් දාන්නම්. පාක්ෂයට ආපු වෙලාවේ දැක්කේ මෙහි කොට්ටෝරුව ඉන්නවා.
ඒ වුණොත් ගහෙන් ගහට ගිහිල්ලා මේ ගස්වල පොතු අස්සේ ඉන්න එක සත්තු තමයි කන්නේ. ගොඩක් රුමේනියාවේ ඉන්න අය දැකලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් දැකපු නැති අයටත් එක්ක බලා ගන්න මම වීඩියෝ එකක් ගත්තා. දැන් ඉතින් ගෙදර යන්නත් වෙලාව හරි. දැන් 9:00 පහු වෙලා තියෙන්නේ. ඉතින් යන ගම මොන හරි කාලා යනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. Yes. මේ තියෙන මල් අක්කර ගානක් වගා කරනවා. මේ වගේනුත් පොල් තෙල් වගේම තෙල් වර්ගයක් ගන්න. ඒවා සූර්යකාන්ත තෙල් වගේම තමයි. වියත් එහෙම ඒවත් පාවිච්චි කරනවා මේ මිනිස්සු. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක බලලා ගොඩක් ස්තුතියි. ඒ වගේම තවත් ලස්සන වීඩියෝ ගොඩක් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මතක ඇතුව මගේ channel එක subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.